දැනුම කියන්නේත් හරියට මෙන්න මේ වැව වගේ. පුංචි ගල් කැටයකින් මහා රෙලි නංවන්න පුළුවන් වගේ ඔයාටත් ඔයාගේ දැනුමෙන් මේ මුළු ලෝකෙම කලඹවන්න පුළුවන්. හිතන්න අපට තියෙන උවමනා අසීමිතයි. ඒ වගේම අපට තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා මේ සීමිත සම්පත් යොදාගෙන අපිට අපේ අසීමිත උවමනා වලින් ඉටු කරගන්න පුළුවන් හරිම පොඩි උවමනා ප්‍රමාණයක්. මෙන්න මේ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට යාමේදී භාණ්ඩ නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම හා පාරිභෝජන ආශ්‍රිත ආර්ථික කටයුතු වලදී මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමට තමයි අපි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. හිතන්න ඔයා යනවා කඩේකට භාණ්ඩයක් මිලට ගන්න. එතකොට ඔයා තමා ගැනුම් කරු වෙන්නේ. කඩේ ඉන්න මේ මුදලාලි මහත්මයා තමා විකුණුම් කරු වෙන්නේ. මේ ගන්න බිස්කට් පැකට් එක තමා භාණ්ඩේ වෙන්නේ. මේ වගේ භාණ්ඩයක් හෝ සේවාවක්, සාධක සේවාවක් මිලදී ගැනීමේ හෝ විකිණීමේ අරමුණින් ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු සම්බන්ධ වන ඕනෑම ස්ථානයක් හෝ තත්ත්වයකට තමා අපි ආර්ථික විද්‍යාවේදී වෙළඳපොළ කියන්නේ. අපි නිතර දෙවේල දකින නිරන්තරයෙන් හම්බෙන අපේ ජීවිතේම කොටසක් තමා ආර්ථික විද්‍යාව කියන්නේ. ඒ නිසා එන්න ජීවිතේම ඉකෝන් කරගන්න, ජීවිතේට ඉකෝන් ඉගෙන ගන්න. මම ජනිත නිලුක්ෂණ. අපි මේ අපහසුයි කියන ආර්ථික විද්‍යානුශේ තර්කානුකූලව උඩුගම් බලා යමු.